මෙක්සිකෝවේ මසට්ලාන් නගරේ ජීවත් වුණ ගුස්ටාවෝ අලකරස් කියන පුංචි පුතාට එදා ගොඩක් විශේෂ දවසක්. තමන්ගේ 10 වෙනි උපන්දිනේ සමරන්නයා පවුල හැමෝමත් එක්ක පුංචි විනෝද උද්‍යානයකට ගියා. හැමදාම බයෙන් හිටියත් එදා ගුස්ටාවෝ තීරණය කළා තමන්ගේ ජීවිතේ පළමු වතාවට රෝලර් කෝස්ටර් එක නැගලා ඒ අත්දැකීම විඳගන්න. ගුස්ටාවෝගේ පවුලේ 8 දෙනෙක් මේ රෝලර් කෝස්ටර් එකට නැග්ගා. පුතාගේ පළමු රෝලර් කෝස්ටර් සවාරිය සිහිවටනයක් විදිහට තියාගන්න ඕන නිසා එයාගේ අම්මා ඉස්සරහාම අසුන ඉඳන් මේ හැමදේම වීඩියෝ කළා. හැබැයි ඒ වෙලාවේ ඇගේ කැමරාවට හසුුනේ ගුස්ටෝවත් ඔහුගේ පවුලේ අයවත් හීනකින් බලාපොරොත්තු නොවුණු දකිද්දිත් ඇඟ කිලිපොලා යන දර්ශනයක්. Ani. ¡Ay! ¡Ay, mamá, me da miedo! ¡Ay! ¡Está bien recio! Abajo no, abajo, en la parte de abajo no. ¡Que no se cae! No. La pista. ¡Ay! ඔබ මේ දර්ශන පෙළ හොඳින් බැලුවොත් පෙනේවි රෝලර් කෝස්ටර් එකේ අවසාන පෙට්ටිය මුලින් තිබුණේ සම්පූර්ණයෙන්ම හිස්ව. එතන කිසිම කෙනෙක් සිටියේ නැහැ. නමුත් දෙවෙනි වටේ වේගෙන් ආරම්භ වෙද්දී හිතාගන්න බැරි විදියට ඒ හිස්සසුනේ කවුරු හරි ඉන්නවා වගේ පේන්න පටන් ගන්නවා. මුලින් අපහැදිලි රූපයක් වගේ පෙනුණත් තප්පර කීපයක් ඒක කළු ඇදුමකින් සැරසුණු මනුෂ්‍ය රූපයක් බවට පත් වෙනවා. එක දිගටම ක්‍රියාත්මක වුණු මේ යාන්ත්‍රණය කෙනෙකුට නගින්න හෝ බහින්න එකම තැනකදී වන් අතර උනේ නැහැ. භෞතික විද්‍යාවට අනුව මිනිස්සෙක්ට මේ ගමන අතරතුරේ අසුනට එන්න කිසිම විදියක් නැහැ. එහෙමනම් ඒ අදුරු පෙට්ටිය ඇතුලේ කිසිම සෙලවීමක් නැතුව වාඩි වෙලා ඉන්න මේ අමුත්තා කොහෙන් ආපු කෙනෙක්ද? මේ කතාව තවත් බියකරු වෙන්නේ මේ ස්ථානයේ සැගවුණු අතීතය නිසායි. මීට වසර ගණනාවකට කලින් මේ භූමියේම තිබුණු මීට වඩා විශාල රෝලර් කෝස්ටර් එකක සිද්ධ වුණු දරුණු අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. ඒ අනතුරෙන් පස්සේම රෝලර් කෝස්ටර් එක ගලවලා ඉවත් කරලා තමයි මේ අලුත් එක නිර්මාණය කරලා තියෙන්නේ. එදා ඒ අනතුරෙන් මිය ගිය කෙනෙක්ගේ ආත්මයක් තාමත් Tamanට හුරු පුරුදු මේ පීලි දිගේ සැරිසරනවා වෙන්න පුළුවන්ද? ගුස්ටාවෝගේ අම්මාගේ කැමරාවට මෙහි අසුුනේ කිසිදා නිවන් නොදකපු ඒ වගේ අතෘප්තිමත් ආත්මයක්ද? අපේ channel එක බලන ඔයාලා ගොඩක් දෙනෙක් කාලෙක ඉඳලා ඉල්ලපු දෙයක් තමයි ජපානයේ සිද්ධ වුණු අద్భుත වීඩියෝ ගැන කතා කරන්න කියලා. ඇත්තටම ජපානය කියන්නේ හොල්මන් කතා වලට හරිම ප්‍රසිද්ධ රටක්. ඒ වගේ මේ සිද්ධ වෙන සමහර දේවල් දැක්කාම ඒවා උදේ කතා විතරක් නෙවෙයි. ඇත්තටම සිද්ධ වෙන දේවල් කියලා හිතන තරමට බය හිතෙනවා. මේ වීඩියෝ එක රූගත වෙන්නේ ජපානයේ උසස් පාසලක. දිවා ආහාර විවේකයේ වෙලාවේ මේ ගැහැණු ළමයි කට්ටියට පාසලේ වැසිකිළියක් ඇතුලෙන් අමුතුම විදිහේ අඩන සද්දයක් ඇහෙන්න ගන්නවා. මේ ළමයි බයෙන් උනත් තීරණය කරනවා මේ සද්දෙන්නේ කොහෙන්ද කියලා හොයලා බලන්න. මුලින්ම ඔවුන් එක කුටියක් උඩින් එබිලා බලනවා. හැබැයි පුදුමේ කියන්නේ මේ වැසිකිළිය ඇතුලේ කිසිම කෙනෙක් පේන්න හිටියේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම හිස්. ජපානයේ හරිම ප්‍රසිද්ධ නාගරික පුරාවෘත්තයක් තියෙනවා හනාකෝ සාන් කියලා. පාසල් වැසිකිළිය ඇතුලේ මේ කුඩා දෙරියගේ ආත්මය සැරිසරනවා කියලා. ජපානයේ හැමෝම වගේ විශ්වාස කරනවා. මේ සිසුයන්ට ඇහුනෙත් ඇගේ ඒ අద్భుත අඩන ශබ්දේ වෙන්නේ නැති කියලා උන්ට හිතෙනවා. මේ හිස් වැසිකිළි කුටිය ඇතුලේ කවුරුන් නැති බව තහවුරු කරගත්තට පස්සේ ඔවුන් එතනින් යන්න හදනවා. හැබැයි ඔවුන් ආපහු හැරෙනවා එක්කම එකපාරට ඇහුණු ඒ තදබල සද්දේ නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම තැති ගන්නවා.
ආපහු හැරලා බලපු එයාට දකින්න ලැබුණු දේ ඇත්තටම හරිම බිහිසුණුයි. අර හිස්ස තිබුණු වැසිකිලි කුටියේ දොර අස්සෙන් විකෘති වුණු මුහුණක් තියෙන කුඩා දැරියා ඔවුන් දිහා බලාගෙන ඉන්නවා. ඒ දර්ශනයත් එක්කම ඔවුන් ලොකු බියකින් එතනින් පැනලා යනවා. අදටත් මේ වීඩියෝ අන්තර්ජාලයට ආවේ කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. ජපානයේ ප්‍රසිද්ධ පුරාවෘත්තය වගේම මේ වීඩියෝවත් හරිම අභිරහස් එකක්. මේක ඇත්තටම කැමරාවට හසු කරගත්තු හනාකෝ සාංගේ ආත්මයද නැත්නම් මේක හිතාමතාම කරපු රංගනයක්ද? තීරණය ඔබට බාරයි. දවස පුරා වෙහෙස වෙලා තමන්ගේ නිවසට පියමනින ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සැනසීමක්. තමන්ගේ නිවසේ සීමාව ඇතුළත තමන් ආරක්ෂිතයි කියලා අපි හැමෝම නොසැලෙන විශ්වාසයකින් ඉන්නවා. හැබැයි උතුරු කැරොලිනාවේ පදිංචි ජේසන් බාබර්ට එදා තමන්ගේ නිවස ඉදිරිපිට දීම අත්විඳින්නට උනේ ඒ විශ්වාසය මුළුමනින්ම බිදී යන අත්දැකීමක්. මේක හොල්මන් වීඩියෝවක් නෙවෙයි. හැබැයි මේ මොහොතේ දැනෙන මරණීය භීතිය නිසාම මම මේ දර්ශන පෙළ අද වීඩියෝවට එකතු කළා. ජේසන් දොර විවෘත කරන්න හදනවාත් එක්කම නොසිතූ මොහොතක ඉහළින් එල්ල වුණේ මාරාන්ත්‍රික ප්‍රහාරයෙන් ඔහු බේරුණේ ඉතාම නූලෙන්. දොර අයිනේ සැගවිලා හිටපු විශාල කළු සර්පයා ජේසන්ගේ මූණටම පහර දෙන්න උත්සාහ කරපු තප්පර කිහිපය ඕනෑම කෙනෙක්ව ගැස්සිලා යනවා නොඅනුමානයි. පසුව කළ පරීක්ෂාවලදී හෙළි වුණේ මේ සර්පයා විෂ රහිත එකෙක් කියලා. හැබැයි ඒ වෙලාවේ ජේසන් ලැබපු දරුණු ගැස්සීම සහ බිය අපිට එහෙම ලේසියෙන් අමතක කරන්න බෑ. නමුත් මේ දර්ශන පෙළේ අපි කාටත් මගහැරුණු තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔබ මේ වීඩියෝ නැවතත් හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පෙනෙයි ජේසන් එන්නත් කලින් ඉඳලා ඒ ගෙදර ඉන්න පූස දොර දෙස බලාගෙන දිගින් දිගටම අමුතු විදියට හැසිරෙනවා. සත්තුන්ට ස්වාභාවිකවම අනතුරක් ඉව කරන්න පුළුවන් වුණත් ජේසන් ඒ අනතුර ඇගවීම තේරුම් ගන්නේ නැහැ. සමහර විට සබාදහම අපිට දෙන මෙවැනි පුංචි සංඥා නොසලකා හැරීම මාරාන්තික වෙන්න පුළුවන්. මතක තියාගන්න. අන්තරාය සැගවී තිබෙන්නේ ඔබ ආරක්ෂිතයි කියා සිතන තැන්වලමයි. ඔබේ ඇස් ඉදිරිපිට තියෙන සැබෑ අනතුර හඳුනා ගන්න ඔබ පරක් වුණොත් ඊළඟ වතාවේ ගොදුර ඔබ වෙන්නත් පුළුවන්. ඇමරිකාවේ අයිඩහෝ ප්‍රාන්තයේ ට්වින් ෆෝල්ස් වල ජීවත් වෙන ඔලිවර් කියන තරුණයා තමන්ගේ නිවසේදී රූගත කරපු මේ දර්ශන පෙළ සැබවින්ම කාගේත් කුතුහලයට හේතු වෙනවා. එදා රාත්‍රියේ තමන්ගේ මිතුරන් පිරිසක් සමග නිවසේ එකට රැයක් ගත කිරීමට සූදානමින් හිටපු ඔලිවර් ඔවුන්ට නවාතැන් ගැනීමට සූදානම් කර තිබූ බේස්මන්ට් එක කොහොමද තියෙන්නේ කියලා පෙන්වන්නයි මේ වීඩියෝ පටිගත කරලා තිබුණේ. නමුත් ඒ අතරතුර ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක් කැමරාවේ සටහන් වෙනවා. ඒක හරියටම බිහිසුණු හීනයක් වගේ. What the hell? ඔලිවර් කාමරය ඇතුළ දෙස බලන විට කාමරය මැද කළු පැහැති උසු රූපයක් නිසල්මන්ව සිටගෙන ඉන්නවා දකින්න ලැබෙනවා. මේ දර්ශනයෙන් දැඩි ලෙස තැති ගන්න ඔලිවර් වහාම පසුපසට ගිහින් කාමරයේ විදුලි බුබුලු දල්වා නැවත පරීක්ෂා කරලා බැලුවත් එතන කිසිම කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ. අර අద్భుත රූපයේ ශරණයකින් අතුරුදහන් වෙලා. මේ දර්ශන පෙළ වඩාත් තේරුම් ගත නොහැකි වන්නේ ඒ ස්ලෝ මෝෂන් කරලා බැලුවම පෙනෙන දෙයක් නිසායි. හොඳින් නිරීක්ෂණය කළොත් පේනවා ඒ අద్భుත රූපයේ හිසට තොප්පියක් පැලදගෙන සිටින බව. ලෝකේ පුරා බොහෝ දෙනෙක් මෙවැනි අద్భుත රූපයක් ගැන මීට පෙරත් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔවුන් ඔහුව හඳුන්වන්නේ හැට්මෑන් හෙවත් තොප්පි මිනිසා කියලයි. බොහෝ විට මේ අద్భుත රූපය දකින්න ලැබෙන්නේ ස්ලීප් පැරලයිස් හෙවත් නිදා සිටින විට ඇතිවන අංශභාග තත්ත්වයෙන් පීඩා විඳින අයටයි. ඔලිවර් පවසන ආකාරයට ඔහු කුඩා කාලේදී කීප වතාවක්ම මෙවැනි සිරුර සිරවීමේ අద్భుත අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා. ඔලිවර්ගේ කැමරාවට හසුණු මේ රූපය සැබෑවටම ඒ බිහිසුණු තොප්පි මිනිසාද නැත්නම් මේ අපේ ඇසට පෙනුණු මායාවක් විතරක්? නිහඬව සැරිසරන මෙවැනි අద్భుත බලවේග ගැන ඔබේ අදහස මොකක්ද?
අපි නොහිතන මොහොතක අපි යන්නේන තැන් වලින් අපිට නොදැනීම මොකක් හරි අద్භූත බලවේගයක් අපේ පස්සෙන් අපේම ගෙදරට ආවොත් ඒක හිතා ගන්නවත් බැරි තරම් භීෂණයක්. 2015 අවුරුද්දේ කැන්ඩිස් ගාඩන් සහ ඇගේ ස්වාමි පුරුෂයා හැලෝවින් පාටියකට සහභාගී වෙන්නේ අතහැර දැමූ පැරණි හිරගෙදරකදී. හැබැයි ඒ ගමන ඇගේ මුළු ජීවිතේම උඩු යටි කුරු කරයි කියලා ඇය හීනකින්වත් හිතන්නේ නැතුව ඇති. ඇයි කියන විදිහට එදා රෑ පාටිය පුරාවට මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක් ඇය දිහා බලාගෙන ඉන්නවා වගේ ඇයට දැනී තිබෙනවා. එදා ඉඳන් කැන්ඩිස්ගේ නිවසේ අමුතු සිදුවීම් වෙන්න පටන් ගත්තා. ඇය විශ්වාස කරන්නේ අර පරණ හිරගෙදර හිටපු දරුණු ආත්මයක් ඇයව ලොහු බදිමින් ඇගේ නිවසටත් පැමිණි බවයි. මේ ආත්මය ඇයටත් ඇගේ පවුලේ අයටත් හානි කරන්න උත්සාහ කරන බව පෙනෙන්න තිබුණා. නිවසේ ලයිට් තිබේම නිවෙනවා දැල් වෙනවා. දොරවල් තනියම ඇරෙනවා සහ වැහෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ ආත්මය ගොඩක් දරුණු විදිහට කැන්ඩිස් දෙසට නිවසේ තිබෙන බඩු බාහිර ආදිය විසි කරන්නත් පටන් ගන්නවා. කාලයත් එක්ක මේ කරදර තවත් දරුණු වුණා. කැන්ඩිස් නිින්දේ ඉන්නකොටත් මේ අදෘශ්‍යමාන බලවේගය ඇයට පහර දෙන්න පටන් ගත්තා. ඇය නිින්දෙන් ඇහැරෙනකොට ඇගේ සිරුරේ තැලීම් සහ සීරීම් ලකුණු තිබුණා. දවසක් රෑක කැන්ඩිස් සහ ඇගේ සැමියා සාලේ සෝෆා එකේ නිදාගෙන ඉන්නකොට එතන තිබුණු CCTV කැමරාවක ඇදහිය නොහැකි දර්ශනයක් සටහන් වෙනවා. No problem. Honey! Get it off of me! Get it off of me! Get it off of me! Oh! Somebody's trying my leg! Billy! Help me! Help me! Something grabbed my leg! Billy! Ah! God! කිසිම කෙනෙක් නැතුව කැන්ඩිස්ගේ කකුල අදෘශ්‍යමාන බලවේගයකින් එකපාරටම ඉහළට ඇදලා ගන්නවා. වේදනාවෙන් සහ බය වුණු පාරට ඇය කෑ ගහලා තමන්ගේ සැමියාට උදව්වට කතා කරනවා. ඇගේ කකුල මොකක් හරි දෙයකින් තද කරලා අල්ලගෙන ඉන්නවා වගේ තමයි දර්ශනවල පේන්නේ. කොහොම හරි ඇගේ සැමියාගේ කකුලේ අදෘශ්‍යමාන ග්‍රහණයෙන් නිදහස් කරගන්නවා. කැන්ඩිස් සදරන් මේ බියකරු අත්දැකීම ඇස්පනා අපිට අත්විදිනවා. අර පරණ හිරගෙදර අදුරු අතීතය ඇයව ලුහු බදින එක නතර කරලා නැහැ. සමහර විට මේ මොහොතේ ඒ දරුණු බලවේගය ඇගේ නිවසේ කොයි හරි අදුරු කොනක සැකවිලා ඇය දිහා බලාගෙන ඉන්නවා වෙන්න ඇති. මේ වගේ දරුණු ආත්මයකින් ලේසියෙන් ගැලවීමක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. මේ සාක්ෂි දෙස බැලුව විට මේ සියල්ල හුදෙක් කහබු සිදුවීමක් පමණක් යයි බැහැර කළ හැකිද? අදුරු නිහඬ රාත්‍රියක කිසිම මිනිස් පුළුටක් නැති අශ්වගාලක් ඇතුලේ මොන වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද? මේ වීඩියෝ පටිගත වෙලා තියෙන්නේ කොහෙද? නැත්තම් මේකේ මුල් අයිතිකරුවන් කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ CCTV දර්ශන පෙළ දකින්න ඕනෑම කෙනෙක්ගේ ඇඟ හීතල වෙලා යනවා. මුලින්ම අපිට පේන්නේ තමන්ගේ කුටිය ඇතුලේ ඉතාමත් සාමකාමීව ඉන්න අශ්වයෙක්. හැබැයි වෙලාව පාන්දර 2:39 වෙද්දී කැමරාව හරහා ඉතාමත් වේගයෙන් අමුතු කළු පැහැති සැලවීමක් සිද්ධ වෙනවා. හරියට මේ මොහොතේ ඉඳන් මේ සතා සම්පූර්ණයෙන්ම වියරු වැටෙන්න පටන් ගන්නවා. තමන් ඉන්න කුටිය පවා කඩාගෙන මේ අශ්වයා එළියට පනින්නේ තමන්ගේ පස්සෙන් කවුරු හරි පන්නනවා වගේ හැඟීමකින්. මේ අශ්වයාට මොකක් වුණාද කියලා හිතා ගන්නවත් බැහැ. කුටියෙන් එළියට ආපු මේ සතා නතර වෙන්නේ තවත් අශ්වයෙක් ඉන්න කුටියක් ළඟ. එතනදිත් මේ සතා ඉතාමත් අමුතු විදියට හැසිරෙන්න ගන්නවා. තමන්ගේම වර්ගයේ අනිත් සතාට පහර දෙන්න උත්සාහ කරනවා වගේම ඒ කුටිය ඇතුළටත් පනින්න මේ අශ්වයා දඟලනවා.
මේ අශ්වගාලේ අයිතිකාරයා කියන්නේ තමන්ගේ ජීවිත කාලය පුරාම අශ්වය එක්ක වැඩ කළත් මේ වගේ අමුතු සිදුවීමක් කවදාවත් අත්දැකලා නැහැ කියලයි. TikTok ජාලයට මේ වීඩියෝ මුදා හැරුණාම බොහෝ දෙනෙක් කියලා තිබුණේ මේක ජින් කෙනෙක්ගේ වැඩක් කියලා. ඔයාලට මේ නම අලුත් වෙන්න පුළුවන්. විශේෂයෙන් අරාබි සහ ඉස්ලාමීය සංස්කෘතීන් වල ජින් කියලා හඳුන්වන්නේ මිනිස් ඇසට නොපෙනෙන අద్భుත ආත්ම කොට්ටාසයකට. ඒ විශ්වාසයන්ට අනුව ජින්වරුන්ට පුළුවන් සතුන්ට විවිධ කරදර කරන්න, ඔවුන්ව බය කරන්න වගේම සතුන්ගේ ශරීරය පවා පාලනය කරන්න. මේ අශ්වයා වියරු වැටුණ වෙලාවේ කැමරාවේ සටහන් වුණු ඒ අමුතු කළු පැහැති ඡායාව ඒ වගේ අදෘශ්‍යමාන බලවේගයක් වෙන්න බැරිද? ඇත්තට මේ අශ්වයාට මොකද උනේ? ඒ සතාට එකපාරටම පිස්සු හැදුනාද? ඒ මන් නැත්තම් අපි නොදන්නා අద్భుත බලවේගයක් ඇත්තට මේ සතාවම හෙව්වාද? අදට අපි අරගෙන ආව අద్భుත සහ බියජනක දර්ශන පෙළ මෙතනින් අවසන් වෙනවා. මේ වගේ එක කිලිපොලා යන වීඩියෝ මගනු හැරිම බලන්න. තවමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාලා මේ වගේ අන්තර්ගතයන් දිගටම නිර්මාණය කරන්න අපිට සහයෝගය දෙන්න. එහෙමනම් මේ වගේ තවත් අදුරු රහස් ගොන්නක් එක්ක අපි නැවත හමු වෙමු. මතක තියාගන්න, අදුර කියන්නේ හිස් අවකාශයක් නෙවෙයි. ඔයා මේ වීඩියෝ එක බලලා ඉවරුණාට පස්සේ කාමරේ කොනක තියෙන අදුරුම තැනින් S2 ඔයා දිහාම බලාගෙන ඉන්නවා වගේ දැනුනොත් ඒක හීනයක් නෙවෙයි කියලා විතරක් හිතට ගන්න. පරිස්සමින් ඉන්න.